සංකාරයේ ව්‍යාපාර ආයතනයක් කෙටි කාලයේදී නිෂ්ප්‍රාමාණික ලාභ ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අවප්‍රාමාණික ලාභ ලබන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩු ලැබමින් ව්‍යාපාරය දෙනවා වෙන්න පුළුවන්. මේ කවර අවස්ථාවක හෝ පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක් යාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ වගේ පූර්ණතරංකාරී ආයතනයක තියෙන ලක්ෂණ මොනවද? අබාධ ප්‍රවේශය, අබාධ පිටවම ඕනෑම වෙලාවකදී වෙළඳපොළට එන්න පුළුවන්. බැරි නම් යන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ හදන භාණ්ඩය සමජාතීය භාණ්ඩ. ඒ වගේම මේ ව්‍යාපාර ආයතනය තුළ ඉතා විශාල සැපියුම් කරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මේ වෙළඳපොළ පිළිබඳව තොරතුරු ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකදී කිසිදු පිරිවැයකින් බාධාවකින් තොරව ලබා ගන්නත් පුළුවන්. මෙන්න මේ කාරණාවන් හින්දා පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක් දෙගු කාලයේදී අනිවාර්යයෙන්ම ලබන්නේ ප්‍රාමාණික ලාභ විතරයි. ඒ කියන්නේ දිගු කාලයේදී පූර්ණතරංකාරී ව්‍යාපාර ආයතනයක එකම ආදායම ප්‍රාමාණික ලාභය. මේකට හේතුව තමයි